1945 අප්‍රේල් මාසය ඔවු මේ දෙවන ලෝක යුද්ධේ අවසාන කාලය හිට්ලගේ ජර්මානු හමුදාව පරදින්න ඔන්න මෙන්න පරාජය පෙනිපෙනී තව දුරටත් මේ සටන් කිරීමෙන් පලක් නෑ කියලා තේරුම් ගත්තු හමුදාවෙන් පැනල යන අවුරුදු 19ක කොල්ලෙක් බඩගින්න සහ සීතල නිසා අසරණ වෙලා ඉන්න මේ කොල්ලා තවත් සති කීපයක් ඇතුළත දරුණු රාක්ෂයෙක් බවට පත්වෙනවා. ඉතින් මේ තවත් සුරංගනා කතාවක් නන්නෙමෙයි මේ යුද්ධේ නිරුවත ලෝකෙටම පෙන්නපු එම්ස්ලන්ඩ්හි අලුගෝසු වගේ භයානක ඇත්ත කතාව. ඉතින් ආයිබෝවන්ක පිළිගන්නවා ෂෝට්ටෙක්සිකැප් YouTube චනලකට මේ 2017 වසර නිකුත් වුණ ද කැප්ටන් චිත්‍රපටිය. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු අද කතා විස්සරහට මොනව වෙයිද කියලා. ඉතින් වෙනද වගේ මදත් මතක් කරනවා මේ වගේ සුප්‍රීම සුප්‍ර චිත්‍රපටි ඔයාලට අරගෙන එන අප චැනල් එක තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්තම් මේ දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරලම තියාගන්න අමතක කරන්න එපා. කතාව ආරම්භ වෙන්න 1945 අප්‍රේල් මාසේ මේ වෙද්දි මිත්‍ර පාර්ශවය හමුදා හමුවේ මේ ජර්මානු හමුදා පැරදිලා මේ ගතවෙන්න දෙවන ලෝක යුද්ධයේ අවසාන කාලය මේ වෙද්දි මේ හිට්ලර්ගේ අගනුවර වෙච්ච මේ බර්ලීනය ක්‍රමක්‍රමයෙන් මේ රුසියානු හමුදා අල්ල ගනිද්දී මේ ජර්මනිය තියෙන වයඹදිග ප්‍රදේශය බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු හමුදාවල ප්‍රහාරයෙන් නතු වෙනවා. ඉතින් මේ කාලෙ වෙද්දි මේ දෙපාර්ශවයට දැන් ඉතාමත් හොඳින් පැහැදිලි තවදුරටත් මේ යුද්ධය කරලා වැඩක් නෑ මේ ජර්මනිය දැන්ටමත් පැරදිලා ඉවරයි කියලා. ඉතින් මෙන්න මේවයි ප්‍රතිඵලයක් විදිහට මේ ජර්මානු හමුදාවල ඉන්න සොල්දාදුවන් එහෙම නැත්තම් මේ බහුතරයක් බලෙන් බදවාගත්ත සාමාන්‍ය වැසියන් මේ හමුදාවෙන් පැනල යන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරින් සමහරක් පිරිස් බඩගින්න සහ සීතල නිසා මේ ජර්මනී සාමාන්‍ය ගෙවල් බිදින්න මංකොල්ල කන්න පටන් ගනිද්දී මේ අතර ඉන්න සමහර අය ස්ත්‍රී දූෂණ වගේ වැරදි වැඩ කරන්නත් පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් නිසා දැන් මේ ජර්මනියම අවුල් ජාලයක් බවට පත් වෙලා. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක ජර්මනිය තියෙන එම්ස්ලන් කියන දිස්ත්‍රික්කෙන් තමයි අපේ කතාව පටන් ගන්නේ. අපිට පෙන්වනවා මේ ජර්මානු හමුදා පොලිසිය එහෙම නැත්නම් අර පැනල යන සොල්දාදුවන් අල්ලගන්න එක බාරව ඉන්න මේ හමුදා නිලධාරීන් මේ හමුදාවෙන් පැනල යන තරුණ සොල්දාදුවෙක් පස්සෙන් පන්නනවා. ඇත්තටම මෙයාලා කරන්නේ මේ ජීවිතේ වෙනුවෙන් පැනල යන මේ අසරණ මිනිස්සයාගෙන් පුංචි ආතල් එකක් ගන්න එක. කොහොම වුණත් ඉතින් මේ වෙලාවේදී මේ තරුණ කොල්ලගේ වාසනාවට එයාට මේ තියෙන එක වෙඩිල්ලක්වත් වදින්නේ නැහැ. ඉතින් මේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ කොල්ලා මේ අවස්ථාවේදී මේ හමුදා නිලධාරීන්ගෙන් බේරිලා මෙතනින් පැනලා මේ පොඩි ගුහාවක් වගේ තැනක හැංගිලා ඉන්නවා අර ආපු නිලධාරීන්ගෙන් බේරෙන්න හිතාගෙන. ඉතින් මේ වයස අවුරුදු 19ක ජර්මන් සොල්දාදුවෙක් වෙච්ච විලි හෙරෝල්ට්. ඉතින් ටික වෙලාවක් යද්දී අපිට පේනවා දැන් අර හමුදා නිලධාරීන් මෙයා ඉන්න තැනටම ඇවිල්ලා මෙයා ගැන හොයන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේදී මේ කොල්ලගේ වාසනාවට මෙයා ගැන කිසිම හොඩුවාවක් මෙයාලට හොයාගන්න බැරි වෙනවා. ඉතින් ටික වෙලාවක් මෙයා ගැන හොයන මේ හමුදා ප්‍රධානියා මේ වෙලාවේදී මෙයාව හොයාගන්න බැරි වෙලා මෙයාව හොයන එක අතහැරලා දාලා මෙතනින් පිටත් වෙලා යන්න තීරණය කරනවා. හැබැයි මේක අවසානයක් නන් නෙමෙයි. මේ අත්තරදීම නිසා මේ ආරම්භ වෙන්නේ තවත් සති කිහිපයකින් අසරණ ජීවිත සිය ගානක ඉරණම තීරණය කරන භයානක කතාවක්. ඉතින් දැන් මේවයින් පස්සේ මේ විලි මෙතනින් බේරිලා පැනලා ගිහිල්ලා එයා එයාගේ තුවාලත් බැඳගෙන මේ තැනකට වෙලා හැංගිලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මෙයාට හම්බෙනවා තවත් මෙයා වගේම මේ යුද්ධෙන් පැනලා යන සොල්දාදුවෙක්. ඉතින් මේ කොල්ලා ටිකක් සැකින් වුණත් මෙයාව ගිහිල්ලා බේරගෙන මේ ළඟ අතහැරලා දාපු බිල්ඩින් එකකට වෙලා රෑ වෙනකම් විවේක ගන්නවා. දැන් කාලය ගෙවිලා ගිහින් රෑ වෙලා මෙයාලා යනවා මෙයාලට කන්න දෙයක් හොයාගන්න මේ ළඟ තියෙන ගොවිපලකට. ඉතින් අපිට පේනවා මේ වෙද්දි මේ පැනලා ගිහින් අහුවෙච්ච සෙබලෙක් මෙතන මරලා ගහක එල්ලලා තියෙන විදිහ. ඒ වගේම මෙතන බෝඩ් එකකුත් එල්ලලා තියෙනවා පැනලා යන උන්ට දෙන දඬුවම මරණයයි කියලා. ඉතින් කොහොම වුණත් ටික වෙලාවක් යද්දී මේ ගොවිපල ඇතුළට පයින් මේ දෙන්නගෙන් මේ විලි මෙතන බිත්තර හොරකම් කරන අතරේ අර අනිත් කෙනා ගලක් උස්සගෙන බලාගෙන ඉන්නවා මෙතන මේ ආරක්ෂකයා ඇහැරුණොත් එහෙම එයාට පාර දෙන්න. ඒත් මේ අතර එක පාරටම මේ බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මේ සත්තු කලබල වෙද්දී අර ආරක්ෂකයා වගේම මේ ගෙදර අයත් ඇහැරිලා මෙයා දිහාවට දුවගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේ සොල්දාදුව කලබල වෙලා මේ ගොවිපලේ මිනිස්සුන්ට අහුවෙද්දී මේ විලි මෙතනින් පැනගන්නවා අර ආරක්ෂකයාට පහර දීලා. ඉතින් එයා දකිනවා අර ගොවියොත් හරිම අමානුෂික විදිහට අර අල්ලගත්තු සොල්දාදුවව මරලා දාන විදිහ. ඉතින් මේවා දිහා හැංගිලා බලාගෙන හිටපු විලි දැන් හොඳටම බය වෙලා මෙතනින් පැනලා දුවනවා. ඉතින් මේ විදිහට දවස් කිහිපයක් තනින් තැනට ඇවිදගෙන ගිහිල්ලා බඩගින්නේ සීතලේ සහ මරණ බයෙන් ඉන්න මේ විලිගේ ඒ ඉරණම වෙනස් කරන දවස උදා වෙනවා. ඉතින් මෙයා මේ සීතලේ ඉන්න තැනක් හෝ කෑමට දෙයක් හොයාගෙන මෙහෙම ඉබාගාතේ ඇවිදගෙන යද්දී මෙයා දකිනවා මේ පාරායින නවත්තලා තියෙන ජර්මන් හමුදාවේ වාහනයක්.
ඉතින් මෙයා මේක දැකලා මේකට ටිකක් බයවෙලා මේ ගස් අතරින් ගිහිල්ලා හොරෙන් මේකට කිට්ටු කරලා බලද්දී මෙයා තකිනවා මේ වාහනේ අත ඇරලා දාපු එකක් කියලා. ඒ වගේම මෙතන තාම මොනවා හරි ලිපි ගොනු වගේකුත් පිච්චෙනවා. ඉතින් ඉක්මනින්ම මේක ඇතුළේ පරීක්ෂා කරන මේ විලීට මෙතන මේ ඇඳුම් පෙට්ටියක තිබුණ සීතලට පොරවන හමුදා කබා වගේම තවත් ද්‍රව්‍ය කිහිපයකුයි ඇපල් මල්ලකුයි හම්බ වෙනවා. ඉතින් මේ දවස් ගානක් බඩකින්න හිටපු මේ විලීට මේක හරියට නිධානයක් හම්බුණා වගේ. ඉතින් මේවා කන්න අඳින්න පටන් ගනිද්දි තමයි යා දකින්නේ මෙතන තියෙන තවත් නිල ඇඳුමක්. ඉතින් මේක මේ එසේ මෙසේ නිල ඇඳුමක් නෙමෙයි. මේක මේ ජර්මානු ගුවන් හමුදාවේ කපිතාන් තනතුරේ ඉහළම නිලධාරියෙක්ගේ ඇඳුමක්. ඉතින් ඒ වගේම මෙයා මේ වෙලාවෙත් දකිනවා මෙතන තියෙන මේ සපස්තු කබා වගේ සේරම දේවල් මෙයාගේ ඇගේ ගානටම තියෙනවා කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ අපිට පෙන්වන්නේ දැන් අර කපිතාන්ගේ ඇඳුම් ඇඳගත්තු මේ සාමාන්‍ය සෙබලෙක් වෙච්ච විලි. මෙයා මේවා ඇඳගෙන දැන් මේ කපිතාන් කෙනෙක් විදිහට මෙතන රඟපාන්න පටන් ගන්නවා. ඉතින් මේ ජර්මානු හමුදාවේ සාමාන්‍ය සෙබලෙක් විදිහට මෙයාලා හොඳටම දන්නවා මේ කපිතාන්ලා මෙයාලට සලකන විදිහ. ඉතින් මේ විලි දැන් මේ ඇඳුම ඇඳගෙන එයා රඟපාන්න පටන් ගන්නවා මේ කපිතාන් කෙනෙක් සාමාන්‍ය සෙබලෙක්ට සලකන විදිහට. ඉතින් අපිට පේනවා මෙයා දැන් ඇත්තම ඇත්ත කපිතාන් කෙනෙක් වගේ. මෙතන තියෙන එකම එක අඩුපාඩුව මේ කලිසම ටිකක් දිගින් වැඩි එක විතරයි. ඉතින් මේකත් එක්කම මෙතනින් සද්දයක් ඇවිල්ලා මේ විලි බලද්දී එයා දකිනවා තවත් සාමාන්‍ය සෙබලෙක් මෙයාගේ පැත්තට එනවා. ඉතින් දැම් මේ කැප්ටන් ඇදුම සැරසිලා ඉන්න මේ විලියෝ දකින මේ සාමාන්‍ය සෙබලා ටිකක් බයවෙලා මෙයාට ආචාර කරනවා. ඉතින් මේ විලි මුකුත් නොකයා දැම් මේ සාමාන්‍ය සෙබල මෙයාට ලොකු ගෞරවයකින් ආචාර කරන විදිහ එයා හැසිරෙන විදිහ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ සාමාන්‍ය සෙබලා මේ විලි කැප්ටන් කෙනෙක් කියලා හිතලා එයාට ආචාර කරලා දැන් අර කැලේ තිබුණ වාහනේ හදලා ඒකත් පාරට අරන් දෙනවා. ඉතින් මේවා දිහා මේ නිහඬව බලාගෙන කල්පනා කරන විලිට මේ වෙලාවේදී හොඳ අදහසක් එනවා. එයා මේ වෙලාවේදී මේ ජර්මානු හමුදාවේ කපිතාන් කෙනෙක් විදිහටම මේ මිනිස්යාගේ සේවා පොත ඉල්ලලා සැරෙන් අණ කරනවා. මෙයා අහනවා තමුන් සේවයෙන් පැනලා යනවා නේද කියලා. ඉතින් මේ සාමාන්‍ය සෙබලාගේ නම වෝල්ටර්. එයා කියනවා එයාගේ කණ්ඩායමට දරුණු ප්‍රහාරයක් ඇති වුණා. ඒක නිසා එයාලා කණ්ඩායම විසිරිලා ගියා කියලා. ඉතින් මේ විලිට හොඳටම තේරෙනවා මෙයා මේ කියන්නේ බොරුවක් කියලා. කොහමුණත් මේ වෙද්දි මේ විලිගේ ඔළුවේ වැඩ කරන අදහස නිසා එයා මේ බෝල්ටට පෙන්නනවා එයා ඒක පිළිගත්ත කියලා. ඉතින් මේකෙන් පස්සේ මෙයාට කන්න ඇපල් ගෙඩියකුත් දීලා මේ බෝල්ටව ගන්නවා මේ කපිතාන් එක්ක සේවය කරන්න. ඉතින් ඊට පස්සේ මේ වාහනයෙන් නගින විලි එහෙම නැත්නම් මේ කපිතාන් විලි මෙයාට අණ කරනවා අද රැයට එයාලට නවතින තැනක් හොයා ගන්න කියලා. ඉතින් අපිට දැන් පේනවා මේ යන අතරේ මේ විලි එයාගේ පරණ සාමාන්‍ය සෙබල ඇඳුම් සේරම මේ වෝල්ටට හොරෙන් එළියට විසි කරලා දැන් මේ සම්පූර්ණයෙන්ම කපිතාන් කෙනෙක් විදිහට රඟපාන්න පටන් ගන්නවා. හැබැයි මේ විලි එයාගේ හමුදා සේවා පොත විතරක් විසික් නොකර එයා ගාවම තියාගන්නවා. මේවයින් පස්සේ දැන් කාලය ගෙවිල ගිහිල්ලා රෑ වෙලා මෙයාලා එන්නේ මෙහි තියෙන පාලු නගරයකට. කැප්ටන් විලි සහ මේ වෝල්ටර් දැන් යනවා මෙහි තියෙන තානායමකට. ඉතින් මේ විලිට මෙතෙන්ට ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මෙතන ඉන්න මේ පිරිස මේ ජර්මන් හමුදාවට හෝ මේ නිල ඇඳුමට දැන් ගරු නොකරන බව. මොකද මේ විලි වගේම මෙහි ගොඩක් අය මේ නිල ඇඳුම් හොරකම් කරගෙන බොරු කියාගෙන එනවා කියලා මේ තානායමේ හිමිකාරයා කියනවා. ඉතින් ඒ වගේම දැන් මේ ප්‍රදේශවල බහුලව මේ හමුදාවෙන් පැනලා යන අය කරන මංකොල්ලකෑම් දූෂණ හොරකම නිසා මේ ජර්මානු ජනතාව සම්පූර්ණයෙන්ම මේ ජර්මන් අධිරාජ්‍යය වෙච්ච මේ හිට්ලර් ගැන කලකිරීමකින් තමයි ඉන්නේ. ඒ වගේම මෙයාලා තවදුරටත් කිසිම පක්ෂපාතීත්වයක් පෙන්වන්නෙත් නැහැ. හැබැයි මේ විලි මේ වෙලාවෙත් දකිනවා තාමත් එයාලා ගාව පොඩි ගෞරවයක් වගේම මේ නිල ඇඳුමට බයක් තියෙනවා කියලා. මොකද මේ එයාලටත් හරියටම තීරණය කරන්න බෑ මේ දැන් ඇවිල්ලා ඉන්න කපිතාන් මේ නිල ඇඳුම් හොරකම් කරගත්තු සාමාන්‍ය සෙබලෙක්ද එහෙම නැත්නම් ඇත්තම කැප්ටන් කෙනෙක්ද කියලා. මොකද මෙයාලා වැරදීමකින් හරි මේ ජර්මානු හමුදාවේ ඇත්තම කැප්ටන් කෙනෙක්ට පිටුපෑවොත් ලැබෙන රිටර්න් එක කොහොමද කියලා මෙයාලා හොඳටම දන්නවා. ඉතින් කොහොම වුණත් මේක තේරුම් ගන්න මේ මොළකාරයා වෙච්ච විලි මේ සැකේ පාවිච්චි කරලා මෙතන ඉන්න කිසිම කෙනෙක්ට එයා සාමාන්‍ය සෙබලෙක් කියලා සැකයක් ඇති නොවන විදිහට මෙතන මේ කැප්ටන් කෙනෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් එයා කියනවා එයා මෙහෙට ආවේ එයාලාගේ නායකතුමා එහෙම නැත්නම් මේ හිට්ලර් කෙලින්ම දීපු අනකට මොකද මේ වගේ මේ හිට්ලර්ට ද්‍රෝහි වෙන අය ගැන දැන්ටමත් ඉහළට ආරංචි වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ මෙයා කියනවා දැන්ට මෙහි ක්‍රියාත්මක වෙන මේ පරණ නීති සේරම අයින් කරලා එයා මෙහි අලුත් නීතියක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ හොරා කන මංකොල්ල කන උන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරලා මෙතෙක් මේ හොරු නිසා වෙච්ච හානි වලට වන්දිත් ගෙවනවා කියලා. ඉතින් මේක ඇහුණ විතරයි මේ කට්ටිය ශනිකව මේ කැප්ටන්ට ගරු කරන්න වගේම මේ හිට්ලර්ට හුරේ දාන්න පටන් ගන්නවා. දැන් මේ තානායම් හිමියත් ගොඩක් සතුටු වෙලා මෙයාලට මේ කෑමත් පිළිගන්නනවා.
ඉතින් මේ විලි සහ වෝල්ට දෙන්නටම මේ කාලෙකට පස්සේ තමයි මේ රසකෑමක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය සෙබලෙක් වෙච්ච මේ වෝල්ට මේක කාගෙන යන්න පටන් ගත්තත් මේ බිලි මේක පෙන්න්නන්නේ නැතුව හරියටම නිකන් කැප්ටන් කෙනෙක් විදිහට හරිම විනීතව හැසිවිලා මෙයාලගේ විශ්වාසය තවදුරටත් දිනාගන්නවා. ඉතින් කොහොම හරි එදා මේ පැය කිහිපයකට කලින් බඩගින්න සීතලේ මැරෙන්ඩගීපු විලි දැම් මේ සැප ඇඳකට වෙලා විවේක ගන්නවා. ඉතින් මේ වෙලාවෙදි මෙයාට ආයිත් සද්‍යයක් ඇහිලා බලද්දී මේ ඇවිල්ලා ඉන්න අර තානායම් හිමිය සහ මේ ගමේ ඉන්න සාමාන්‍ය වැසියන් කිහිපදනෙක් මෙයාලා මේ හොරකමේ ආපු පැනල යන සෙබල් එක්ව අල්ලගෙන ඇවිල්ලා. ඉතින් දැම් මේ තානායම් හිමිය මේ කැප්ටන්ගෙන් ඉල්ලනවා එයා දැන් අලුත් නීතියක් ක්‍රියාත්මක කරපු නිසා ඒක පාවිච්චි කරලා මේ හොරාට මේ වෙලාවෙදිම දනුවන් දෙන්න කියලා. ඉතින් මෙයා මේ කියන්න මෙයාව මරලා දාන්න කියලා. ඉතින් දැම් මේ විලි මේ මිනිස් විස්රා කලින් කියපු දේවල් එක්ක දැම් එක නොකරත් බෑ. ඒ වගේම මේ කැප්ටන් කෙනෙක් විදිහට මෙයාගේ බලය පෙන්න්න සහ මෙයා ඇත්තම කැප්ටන් කෙනෙක් කියල ඔප්පු කරන්න මේ අසරණ සොල්දාදුව මේ වෙලාවිදි මරලදාන්න තීරණය කරනවා. ඉතින් මේ තානායම් හිමියගෙන් තුවක්කු ඉල්ලගන්න මේ විලි මේ වෙලාවිදි මේ සොල්දාදුව මෙතරම ඉවරයක් කරලා දානවා. ඉතින් මේරදිය බලගන්න මේ වොල්ට ටිකක් කම්පා වෙලා හිටියත් මේ විලි මෙතනින් පිටත් වෙලා යනවා. තව දුරටත් මේ මිනිස්සුන්ට එයා ගැන කිසිම සැකයක් ඉතුරු නොකර. ඉතින් මේ විදිර කාලය ගිවිල ගිහිල්ලා පහෝදා උදේ පහ මාර වගේ වෙද්දී මේ කළුවරේම මේ කැප්ටන් සහ බොල්ට මෙහෙම පිටත් වෙලා යන්න යනවා. ඊළඟට මෙයාලා එන්නේ මෙහෙත් තියෙන ගොයිපලකට. ඉතින් මේ තමයි කලින් අර විලි හොරකමේ ඇවිල්ලා එයා එක්ක හිටපු සොල්දාදුව ඝාතනය කරපු ඒ ගොයිපල. ඉතින් කලින් වගේ කිසිම බයක් නැතුව මෙතනට එද්දී මෙයා දකිනවා දැම් මේ තවත් පැනන යන සොල්දාදූ තුන්දනෙක් මේ ගෙතර මංකොල්ල කාලා මේ ගොයිපලේ අයිතිකාරුවන්වත් අල්ලගෙන මෙතන පිස්සු මටනවා කියලා. ඉතින් ඒ වගේම කලින් අර මැරුණ කියලා හිතපු අර විලියෙක් හොරකමයගේපු සොල්දාදුවත් මෙතන පණ ඇදෑද ඉන්නවා. එයා තාම මැරලනෑ. ඉතින් මෙතනට ඇවිල්ලා ලොකු සද්‍යයක් දාලා මෙයාලාත් බය කරන මේ කැප්ටන් මෙයාලගේ සේවා පොත් පරීක්ෂා කරන්න නියෝග කරනවා. ඒත් මේ අතර ඉන්න එක සොල්දාදුවෙක් වෙච්ච මේ කිපින්ස්කි දකිනවා මේ කැප්ටන්ගේ කලිසමේ එක කකුලක් දිගයි අනික කොටයි කියලා. ඉතින් යාට මේ වෙලාවෙදි සැකයක් ඇති වෙනවා මේ ඉන්න බොරු කැප්ටන් කෙනෙක්ද කියලා. ඉතින් ටිකක් ඕනවට එපාවට ආචාර කරනවා වගේම ටිකක් දරුණු විදිහට හැසිරෙන මෙයා කොහොමුණත් මේ වෙලාවෙදි මේක ප්‍රශ්න කරන්න යන්නේ නෑ. ඉතින් මේකෙන් පස්සේ මේ කැප්ටන් විලි මෙයාලගේ සේවා පොත් පරීක්ෂා කරලා බලද්දී මෙයාට තේරෙනවා මේ ඉන්නත් පැනන යන සෙබළු කියලා. ඉතින් ඒ වගේම මේ වෙලාවෙදි අර බාගෙන මැරිච්ච සෙබළගේ මල සිරුරත් වහලා දානවා. මොකද හදිස්සියේ හරි එයා මේ විලිව අඳුරගනී කියලා. ඉතින් කොහොම හරි මේකෙන් පස්සේ මේ කැප්ටන් විලි මෙතන මේ කිපින්ස්කික තියෙන දරුණු බව දැකලා මේ හැමෝම එයාගේ ටීම් එකට බදව ගන්නවා. එයාලගේ තනතුරත් උසස් කරලා දීලා. ඉතින් මේ කිපින්ස්කිට මේ විලි ගැන දැන් සැක වුණත් එයාල මේ හමුදා පොලිසට අහුනොත් ඊට වඩා ප්‍රශ්න ඇතිවෙන හින්දා මුකුත් නොකියම මේ කැප්ටන් එක්ක එකතු වෙනවා. මොකද එයා එක්ක ඉන්න එක එයාලගේ ආරක්ෂාවට හොඳ හින්දා. ඉතින් මේකින් පස්සේ මේ ගොයිබලේ තින කෑම සේරම් පටවගන්න මෙයාලා මෙතනින් පිටත් වෙන්න හදද්දිත් අර කිපින්ස්කි අහනවා මේ කැප්ටන්ගෙන් මොකක්ද තියෙන මෙහෙවුම කියලා. ඉතින් මේ කැප්ටන් මේ වෙලාවිදි කියනවා එයාට මේ ආරක්ෂක වලට මෙහා ප්‍රදේශය ගැන වාර්තාවක් ගන්න ඕනි කියලා. කොහොමුණත් මෙයාලා මෙතනින් පිටත් වෙලා ගිහිල්ලා ආයිත් විවේක ගද්දි අපිට පේනවා මේ වෙලාවෙදිත් මේ කිපින්ස්කි හරිම සැකෙන් මේ කැප්ටන් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් කොහොමුණත් මේ වෙලාවෙදි මෙයාලට තවත් හමුදා නිලධාරීන් දෙන්නෙක්ව හම්බෙනවා මේ ගුවන් යානා නාශක කාලතුවක්කුවකුත් එක්කම. ඉතින් මේ කැප්ටන්ව දකින මේ දෙන්නත් මේ වෙලාවෙදි මේ කණ්ඩායමට එකතු වෙනවා. ඉතින් මෙයාල දැන් ආයිත්තර කාලතුවක්වත් එක්කම ගමන යන්න පටන් අරගෙන මේ අතර මැදදී මේ මිත්‍රපාර්ශවය ගුවන්යානයක් දැකලා මේකට පහර දෙන්නත් මේ විලි අන කරනවා. ඉතින් දැන් එයා මේ කැප්ටන් වෙච්ච එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන එයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පටන් අරගෙන. ඉතින් කොහොමරි මේ වෙද්දී මේ වාහනේ තෙල් ඉවර වෙලා. ඉතින් දැන් අපිට පේනවා මේ දවසකට කලින් සාමාන්‍ය සෙබලෙක් විදිහට හිටපු විලි දැන් කැප්ටන් කෙනෙක් විදිහට රඟපාන්න පටන් අරගෙන ඒ වගේම දරුණු තීරණ ගන්නත් පුරුදු වෙලා මෙයා මේ අනිත් සෙබලුන්ට අන කරලා මේ වාහනය ඇදගෙන යන්න කියලා. ඉතින් මේ කිපින්ස්කි ඇතුළු අනිත් හැමෝම මේ වාහනේ හරිම අවාරුවෙන් ඇදගෙන යනවා. ඉතින් කොහොමුණත් අපිට පේනවා මේ කිපින්ස්කිට නම් දැන් හොඳටම කේන්ති ගිහිල්ලා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් හරිම අමාරුයි මේ වාහනය ඇදගෙන ගිහිල්ලා දැන් මේ කිපින්ස්කිගේ ඉවසීමේ සීමාව පැනලා. ඉතින් මෙයා මේ වෙලාවෙදි හොඳටම කේන්ති ගිහිල්ලා මේ විලිගේ පැත්තට තුවක්කුකුත් දික් කරලා මෙයාගෙන් ඇත්ත දැනගන්න උත්සාහ කරනවා. ඉතින් කොහොම වුණත් මේක පටන් ගන්න තිබ්බ මෙයාලා දකිනවා කලින් මේ විලි පස්සෙන් පන්නපු හමුදා පොලිසිය ආයිත් මේ පැත්තට එන විදිහ. ඉතින් මේ කිපින්ස්කි වගේම මේ විලිත් මේක නවත්තලා දැන් මුකුත් උන් නැති ගානට හැසිරෙද්දී මේ හමුදා පොලිසිය මෙතෙන්ට ඇවිල්ලා මේ හැමෝම පරීක්ෂා කරන්න පටන් ගන්නවා.
ඉතින් මෙතන ඉන්න මේ සාමාන්‍ය සොල්දාදුවෙක් දැම් මේ කැප්ටන් විලිට තුවක්කෝ දික් කරලා බහින්න කියලා අන කරද්දී මේ කැප්ටන් සඟපාන්න පටන් ගන්නවා. එයා කියනවා ජර්මන් ගුවන් හමුදාව කැප්ටන් කෙනෙට්ට තමුසලා ඔහොමද සලකන්නේ මොකක්ද මේ අගෞරවනීය පිළිගැනීම කියලා. ඉතින් මෙතන මේ ප්‍රධානය වෙච්ච මේ කැප්ටන් ශිෂ්ණය ඇවිල්ලා මේ විලීගෙන් ප්‍රශ්න කරනවා. එයා අහනවා කෝ තමුන්ගේ සේවා පොත කෝ නියෝගය දීපු වරෙන්තුව කියලා. ඉතින් මේ බිලි කිසිම බයක් නැතුව හරිම ගාම්බීරව කියනවා බං ආ විශේෂ මෙහෙවුමකට මට මේකට අන්න ලැබුණ නායකතුමාගෙන්මයි එයා තමා මාව කෙලිම මේකට පත් කරලා මෙහෙට එව්වේ කියලා. ඉතින් මේක ඇහිලා දැන් අර නිලධාරියාගේ මූණ පොඩ්ඩක් වෙනස් වෙද්දී අපිට පේනවා මෙයාලා කොච්චර මේ හිට්ලර්ට බයද ගෞරව කරනවද කියලා. ඉතින් මේ විලි තවත් මෙයාව බය කරනවා. එයා කියනවා මේ නායකතුමාට මෙහෙ වෙන දේවල් ගැන හොඳ දේවල් අහන්න ලැබිලා එයා මේ පැත්ත ගැන එච්චර සතුටකින් නම් නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් කොහොමුණත් මේ කැප්ටන් ශිෂ්ණ බය වෙලා එයා ආයිත් මේ විලීගේ සේවා පොත ඉල්ලනවා මේක හරියටම තහවුරු කරගන්න. ඉතින් මේ විලි මේකට එකඟ වෙලා එයාගේ සේවා පොත මේ කැප්ටන්ට දෙන්න යද්දී එයා අනිත් පැත්තට කියනවා තමුන් මගේ සේවා පොත පරීක්ෂා කරනව නම් මටත් තමුන්ගේ සේවා පොත පරීක්ෂා කරන්න සමාන අයිතියක් තියෙනවා. ඒක නිසා තමුන්ගේ සේවා පොතත් එලියට ගන්නවා කියලා. ඉතින් මේක ඇහුණ විතරයි අර කැප්ටන් ශිෂ්ණට කට උත්තර නැතුව යනවා. මොකද මෙයාලා දන්නවා මේ සේවාපොත් පරීක්ෂා කරන්න ගිහිල්ලා මේ සේවාපොතේ මොකක් හරි වැරද්දක් තිබිලා මේ විලී වගේ නිලධාරියෙක් ඒක ඉහළට දැන්වොත් එහෙම තමන්ගේ පට්ටම එහෙම නැත්තම් මේ රෑන්ක් එක එහෙම පිටින්ම නැති වෙලා දනුවම් විඳින්න වෙනවා කියලා. අනික දැන් මේ විලීව කෙලින් මෙවල තියෙන හිට්ලර් කියපු නිසා මෙයා ඒක කරන්න තව ටිකක් බය වෙනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී මේ අවධානම ගන්න එක පැත්තකින් තියෙන කැප්ටන් ශිෂ්ණ එයාගේ හැසිරීම ඉක්මනින්ම වෙනස් කරගෙන මේ කැප්ටන් විලියෝ පිළි අරගෙන එයාගේ සෙබළුන්වත් මේ වෙලාවේදී නිදහස් කරලා දානවා. ඉතින් ඒ වගේම දැන් මේ කැප්ටන් ශිෂ්ණගේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා එයා දැන් මේ කැප්ටන් විලි එක්ක ඉතාමත් මිත්‍රශීලීව කතා කරනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී මේ කැප්ටන් ශිෂ්ණ කියනවා මේ පැත්තේ මේ පැනලා යන සෙබළුන්ගේ ප්‍රශ්න ගැන. ඉතින් එයා මේක මේ විලිට කියන්නේ මේ හිට්ලර්ට කියලා විසඳුමක් ලබා ගන්න අදහසින්. ඉතින් මේක ඇහුණ මේ කැප්ටන් විලි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මෙයාලා එක්ක එකතු වෙනවා එයාට ඒවත් එයාගේ වාර්තාවට ඇතුළත් කරගන්න ඕනි කියලා. ඉතින් අපිට පේනවා මේ කැප්ටන් ශිෂ්ණ දැන් හරිම සතුටු වෙලා මේ කැප්ටන් විලීව පිළිගනිද්දී මොකක් හරි හේතුවකට මේ කැප්ටන් විලි කලින් එයාට මේ ද්‍රෝහි වෙච්ච මේ කිපින්ස්කිට මුකුත් නොකිය සමාව දෙනවා. දැන් මේ කැප්ටන් ශිෂ්ණත් එක්ක මෙයාලා එනවා එයාලගේ කෑම්ප එකට අර තෙල්ලිවරුණ වාහනෙත් ඇදගෙන. හැබැයි මේ විලාවෙදී මේ කැප්ටන් විලීට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙතන ඉන්න සවස් කැප්ටන් කෙනෙක් මෙයාලව හම්බෙන්න එද්දී මේ විලී දකිනවා මේ එන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ කතාව මුලදී එයාව මරන්න පස්සෙන් පන්නපු අර හමුදා පොලිසියේ කැප්ටන් කෙනෙක් වෙච්ච කැප්ටන් ජුන්කර් කියලා. ඉතින් මේ කැප්ටන් ශිෂ්ණ මේ වෙලාවෙදී මේ විලීව අඳුන්වලා දෙද්දී එයත් මේ වාහනයට නගිනවා මෙයාලා එක්කම කෑම්ප් එකට යන්න හිතාගෙන. ඉතින් මේ විලී දැන් හොඳටම බය වෙලා මොකද මේ කැප්ටන් ජුන්කර් දැන්ටමත් අර අල්ලගත්තු සෙබළු දෙන්නෙක්ව එලොව යවලා. ඉතින් මේ වාහනයට නගින මේ කැප්ටන් ජුන්කර් මේ විලී දිහා හොඳ කල්පනාවෙන් බලාගෙන ඉද්දී එයා කියනවා මට ඔයාව කොහේ හරි දැකලා පුරුදුයි මට එහෙම ලේසියෙන් දැකපු මූණක් අමතක වෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේ විලී හොඳටම බය වෙලා ඉන්නේ මෙයාව අඳුරගෙනද කියලා හිතා ගන්න බැරුව. ඉතින් කොහොම වුණත් ටික වෙලාවක් ඇද්දී මෙයාලා මෙහි තියෙන පැනලා යන ජර්මානු හමුදා සිරකාරයෝ ඉන්න කඳවුරකට එනවා. මේ කැප්ටන් ජුන්කර් ඇවිල්ලා මේ විලී ගැන අනිත් අයට කියලා මෙයාව එක්කගෙන යනවා බීමක් අරන් දෙන්න කියලා. ඒත් මේ විලී නම් ගොඩක් බයෙන් ඉන්නේ මොකද ඕනම වෙලාවක මේ කැප්ටන් ජුන්කර් එයාගේ මූණ අඳුරගනී කියලා. ඉතින් මේ යන අතර මේ කැප්ටන් ජුන්කර් කියනවා එයාලා දැන් මේ මිත්‍ර පාර්ශවය හමුදා පහර දීලා මේ අල්ලගත්තු නගරවල තිබුණු සිරකඳවුරු වලින් ඒවායේ හිටපු හිරකාරයෝ මෙහෙට ගෙනාවා කියලා. ඉතින් මේ හිරකාරයෝ කියන්නේ මේ යුදෙව්වොන්ට නෙමෙයි මේ ඉන්නේ මෙයාලගේම ජාතියේ මෙයාලා එකට යුද්ධ කරපු මේ යුද්ධෙන් පැනලා යන්න හදපු මේ විලී වගේ හමුදා සෙබළු. ඉතින් මේ ජුන්කර් කියන විදිහට එයාලා පැනලා යන්න හැදුවා මංකොල්ලා කෑවා දූෂණ වලට සම්බන්ධ වුණා කියලා නීතිය ඉදිරියේ ඔප්පු වෙනකන් එයාලට කන්න බොන්න දීලා මේ කඳවුරු වල තියාගන්න වෙනවා. ඉතින් ඒ අතරින් පතර අපි දැන් කලින් දැක්ක වගේ මේ හිර කරගෙන ඉන්න සෙබළු කිහිප දෙනෙක්ට වද දීලා පහර දීලා මරලා දාන්නත් මෙයාලා අමතක කරන්නේ නැහැ මේ ජර්මනු හමුදා නිලධාරීන්ගේ තියෙන දරුණු කූර ගතිය නිසා. ඉතින් කොහොම වුණත් මෙතන ඉන්න හැමෝටම මේක කරන්න විදිහක් නැහැ. මොකද දවස ගානේ මේ හිරකාරයෝ වැඩි වෙන හින්දා. ඉතින් මේ ජුන්කර් කියනවා දැන් මේ පැනලා යන්න හදලා සෙබළු මෙයාලට මහා හිසරදයක් වෙලා තියෙනවා කියලා. ඉතින් කොහම වුණත් මේවා අහගෙන මේ විලී මෙතනට වෙලා බය වෙලා ඉද්දී මෙතනට එනවා මේ කඳවුරේ ආරක්ෂාව සහ පාලනය භාරව ඉන්න මේ නාසි පක්ෂයේ පැරාමිලිටරි අංශයේ ප්‍රධානියෙක් වෙච්ච කාල් ෂුටේ. ඉතින් කොහම වුණත් එයත් මේ කැප්ටන් ජුන්කර් වගේම බලාගෙන ඉන්නේ මේ අධිකරණ තීන්දුව දෙනකන් මේ අල්ලගත්තු සොල්දාදුවෝ ටික ඉවරයක් කරලා දාන්න.
ඉතින් මේ විලි මෙතැන්ට ආවේ හිටලගේ අනකිරීමකට කියලා කිව්හම මේ කැප්ටන් ජුංක වගේම මේ කාලුත් මෙයාට කියනවා අඩුම දැන් නායකතුමාට කියලවත් අපිට මේකට විසඳුමක් කරන් දෙන්න කියලා. ඉතින් එයා කියනවා දැන් ඉන්න එන්නම පිරිස වැඩි වෙනවා ඒ වගේම මේ අධිකරණ ක්‍රියාවලිය යන්නේ ගොඩක් හිමින් මෙහෙම ගියොත් එහෙම මේක පාලනය කරගන්නත් බැරි වෙනවා කියලා. ඉතින් කොහමුණත් මේ වෙද්දි මේ විලීට තේරිලා මේ කැප්ටන් ජුංක මෙයාව අඳුරගෙන නෑ කියලා. ඉතින් එයා සුපුරුදු විදිහට රඟපාලා එයා කියනවා මට ඊටත් වඩා දෙයක් මෙතන කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒක කරන්න ටිකක් කල් යනවා. ඒක නිසා මටයි මගේ කණ්ඩායමටයි සීලුම පහසුකම් සපයන්න වෙනවා කියලා. ඉතින් මෙයා අදහස් කරන්නේ මේ අධිකරණ ක්‍රියාවලිය පැත්තකින් තියලා එයාට මේ හිටලර්ගෙන් පැවරුණ බලතල අනුව මේ කඳවුරේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් විදිහේ අලුත් නීතියක් සම්පාධනය කරලා ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් මේක ඇහුණ මේ කැප්ටන් ජුංක වගේම මේ කාලුත් සතුටු වෙනවා. අන්තිමේදී කවුරු හරි මෙච්චර කාලයක් මේ හිසරදයක් වෙලා තිබ්බ ප්‍රශ්නයට විසඳුමක් දෙන එක ගැන. ඉතින් ඒ වගේම මෙයාලා කියනවා මේ කැප්ටන්ට වගේ මෙයාගේ කණ්ඩායමටත් සීලුම පහසුකම් ලබා දෙන්නම් කියලා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් ගත වෙලා දැන් මේ කැප්ටන් ජුංක පිටත් වෙලා යන්න සූදානම් වෙනවා. එයා මේ කාල්ට අන කරනවා මේ කැප්ටන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන්න කියලා. ඉතින් මේ කැප්ටන් ජුංක මෙතනින් පිට වෙලා යද්දී මේ කැප්ටන් විලි ගිහිල්ලා ආයිත් අහනවා ඔබතුමාට මාව හම්බෙච්ච තැන ගැන මතක් වුණාද කියලා. ඉතින් මෙයා දිහා බලාගෙන ටිකක් වෙලා කල්පනා කරන මේ ජුංක නෑ ඒක වැරදීමක් වෙන්න ඇති කියලා මෙතනින් පිටත් වෙලා යද්දී මේ විලි සාර්ථකව මේ කඳවුරට ඇතුළු වෙනවා මේ හිට්ලර්ගේ නියෝජිතයා විදිහට. ඉතින් මේකින් පස්සේ දැන්ර ආරක්ෂක ප්‍රධානය වෙච්ච මේ කාල් මේ කැප්ටන් එක්කගෙන යනව මේ අධිකරණ තීන්දුව දෙනකං මේ සිරකරගෙන ඉන්න මේ පැනල යන්න හදපු සෙබලුන්න පෙන්න්න. ඉතින් මේ තමන්ගෙම සහෝදර සෙබලු උනත් කිසිම තැකීමක් නොකරන මේ ජර්මන් නායකයෝ මෙයාලට හරියට සලකන්නේ මේ යුද්ධ වොන්ට වගේ. ඉතින් මෙතනට මේ එන කාල් ශුටේ මේ කැප්ටන්ට මෙයාලා ප්‍රශ්න කරන්න ඉඩ දීලා මෙතනින් යනවා මේ අධිකරණ කටයුතු ගැන භාරව ඉන්න ප්‍රධානය වෙච්ච මේ හැන්සන් එක්කගෙන නම් කියලා. ඉතින් මේ කැප්ටන් විලි දැම් මෙතනට ඇවිල්ලා මේ පැනල යන්න හදපු මේ මංකොල්ල කෑම් සහ දූෂණ කරපු මේ සොල්දාදුවන්ගේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් කවුරුත් කතා කරන්නේ නෑ මේ හැමෝම නිකම් බය වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මේක දකින මේ කිපින්ස්කි මේ එක සොල්දාදුවෙක්ට අමානුෂික විදිහට මැරෙනකම්ම පහර දෙන්න පටන් ගන්නවා. උඹට මේ කැප්ටන් කතා කරන එක ඇහෙන්නේ නැද්ද කියලා. ඉතින් මේක දිහා බලන් ඉන්න මේ කැප්ටනුත් මුන්ව එළියට ගන්න කියලා අන කරලා කිසිම අනුකම්පාවක් නැතුව මෙතනින් එළියට යද්දී මේ වෝල්ට විතරක් මේ කම්පාවෙන් මේව දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ දිගින් දිගටම මේ කිපින්ස්කි මේ අයට පහර දෙද්දී මේ වෝල්ට බලාගෙන ඉන්න බැරි තැන මේ කැප්ටන්ට මේක කියන්න උත්සාහ කරත් මේ කැප්ටන් කියනවා උන් ගැන දුක්වෙන්න එපා උන් දැන්ටමත් මැරිච්ච මිනිස්සු කියලා. ඉතින් මේකෙන් පස්සේ මේ කැප්ටන් ගැන කියන්න මේ කාල් යනවා මේ අධිකරණ කටයුතු සහ මේ සිරකාරයෝ ගැන තීරණ ගන්න පූර්ණ බලතල තියෙන මේ කඳවුරේ ඉන්න ප්‍රධානය වෙච්ච මේ හැන්සන්ව හම්බෙන්න. ඉතින් මෙයා ගිහිල්ලා මේ කැප්ටන් විලි ගැන කිව්වත් මේ හැන්සන් කියනවා මේ සිරකාරයෝ ගැන බලන්න ඕනේ මං ඒකට බලය තියෙන්නේ මට මගේ නිලධාරීන් එක්ක ගිහිල්ලා මිසක් මගේ අනුමැතිය නැතුව කිසිම දෙයක් කරන්න එපා කියලා. ඉතින් මේක නිසා මේ කාල්ට කේන්ති ගිහිල්ලා එයා මෙතනින් අහපව් යද්දී එයා දකිනවා දැන්ටමත් මේ කිපින්ස්කි ඇතුළු මේ අනිත් අය මේ සිර කරලා ඉන්න සොල්දාදුවන්ව එලියට අරගෙන එයාලට අමානුෂික විදිහට පහර දෙන විදිහ. ඉතින් මේක දැකලා මේ කාල් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේ කාල් ඊළඟට යන්න මේ කැප්ටන්ව හම්බෙන්න. ඉතින් ටික වෙලාවකින් මෙයා ගිහිල්ලා මේ කැප්ටන් විලිව හම්බුනාට පස්සේ මෙයා දැනගන්නවා දැන් මේ කැප්ටන් විලි මේ නායකතුමා එහෙම නැත්නම් මේ හිට්ලර් එයාට දීපු බලතලවලට අනුව මෙතන අධිකරණයක් පිහිටවලා එයාම නඩුව අහලා එයාම මේ නඩුව ඉවරයක් කරලා දාන්න තීරණය කරලා කියලා. ඉතින් මේකට කියන්නේ ශනික උසාවිය කියලා. ඉතින් මේක දැනගෙන මේ සතුටු වෙන කාල් ඉක්මනින්ම අර එයාගේ සෙබළුන්ට අන කරනවා මේ හිර කරලා ඉන්න සොල්දාදුව සේරම එළියට ගනිලා ඒ වගේම ලොකු වලකුත් කපපල්ලා කියලා. ඉතින් අපිට පේනවා මේ වෙලාවේදී මේ කියන දේවල් අර හැන්සන් යටතේ වැඩ කරන සොල්දාදුවෙක් අහගෙන ඉන්න විදිහ. ඉතින් මේක ඉක්මනින්ම මෙයා ගිහිල්ලා මේ හැන්සන්ට කියද්දී දැන් එයා දකිනවා මෙතන ලොකු වලක් කපනවා. ඒ වගේම අර කිපින්ස්කි මෙතන සිර කරගෙන හිටපු අර අසරණ සොල්දාදුවන්ට නිකරුණේ වෙඩි තියලා සත්තු වගේ මරලා දානවා. ඒ වගේම මෙයා දකිනවා මෙතන ඉන්න මේ අනිත් පිරිසත් මේ සෙබළුන්ට අමානුෂික විදිහට පහර දෙනවා. ඉතින් මේක නිසා මේ කේන් තියෙන හැන්සන් දැන් කෙලින්ම යන්නේ මේ කැප්ටන් විලි එක්ක මෙතන ඉන්න මේ කාල්ව හම්බෙන්න. ඉතින් මෙයා මෙතනට ගිහිල්ලා මේ කාල්ට බැනලා මේ කැප්ටන් විලිට කියනවා මේවා මේ විදිහට කරන්න තමුන්ට කිසිම බලයක් නෑ. අභ්‍යන්තර කඳවුරු කලාපේ ඉන්න සිරකරුව ගැන තීරණ ගන්නේ මං. ඒක නිසා මේක වහාම නවත්තන්න ඕනේ කියලා. ඉතින් මෙයා කියනවා එයාගේ ඉහළ නිලධාරීන් එක්ක එයාට කතා කරලා තීරණයක් ගන්න ඕනේ. එතකම් මේ සිරකරුවන්ට කිසිම දෙයක් කරන්න නැතුව පාඩුවේ ඉන්න කියලා.
ඉතින් දැම්ම කරන්න මුකුත් නැතුව දැම් මේ වැඩේ ටිකක් අලවෙනවා කියලා තේරුම් ගත්තු මේ කැප්ටන් මේ වෙලාවෙදි මුකුත් නොකියා මේකට එකඟ වෙනවා. ඉතින් මේකින් පස්සේ ටික වෙලාවකින් අපිට පෙන්වනවා දැන් මේ හැන්සන් එයාගේ ප්‍රධානියට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ ඉන්නේ මේ හැන්සන්ව මෙහෙට පත් කරලා එවපු මේ අධිකරණ අමාත්‍යාංශ මේ කටයුතු සම්බන්ධව වැඩ කරන උප ප්‍රධානියෙක් වෙච්ච ආචාර්ය තියල්. ඉතින් මෙයා මේ වෙලාවෙදි මේ කැප්ටන් විලීගෙන් අහනවා එයා මරපු සෙබළුන් ගැන. ඉතින් මෙයා මේ වෙලාවෙදි බොරුවක් කියනවා එයා ප්‍රශ්න කිරීම කරද්දී මට පහර දුන්න කියලා. ඉතින් මේ වෙලාවෙදි මේකට සපෝට් එකක් විදිහට මේ කාල් මේ වෙලාවෙදි ඒක තහවුරු කරනවා. ඉතින් මේ අහන මේ ආචාර්ය තියල් දැන් මේ හැරිසන් බලාපොරොත්තු වුණ විදිහ ප්‍රතිචාරයක් නොදුන්නත් මේ වැඩ සේරම හෙට වෙනකන් නවත්තන්න කියලා අනගරනවා. ඉතින් එයා කියනවා හෙට අමාත්‍යාංශයෙන් කෙනෙක් මෙහෙට එවලා මේ කැප්ටන් විලීගේ බලතල පරීක්ෂා කරලා එයා ඉස්සරහට තීරණයක් ගන්නම් කියලා. ඉතින් දැන් මේ හෙට අමාත්‍යාංශයෙන් ඇවිත් මේ කැප්ටන් විලියව පරීක්ෂා කරොත් එහෙම වැඩේ අලවෙනවා කියලා දන්න මේ විලී බොරු කේන්තියක් මවාගෙන ඉක්මනින්ම මේ කඳවුරෙන් පිට වෙලා යන්න හදනවා. ඉතින් මේ කැප්ටන් විලී කියන්නේ මේ කාල්ට තියෙන අවසන් බලාපොරොත්තුව නිසා මෙයා එයාගේ පස්සෙන්ම ගිහිල්ලා මෙහි ඉන්න අමාත්‍යංශයට හිතවත් ප්‍රාදේශීය නායකයෙක්ගෙන් උදව් ගන්න පුළුවන් විදිහක් ගැන මේ වෙලාවෙදි මේ කැප්ටන් විලීට යෝජනා කරනවා. ඉතින් මේක නිසා මේ තවත් අවස්ථාවක් තියෙනවා කියලා තේරුම් ගත්තු මේ විලී දැන් මේ කාල් එක්ක ගිහිල්ලා මෙයාට කතා කරලා කියනවා මේ සොල්දාදුව කරන වැඩ නිසා මේ ජර්මනිය දුර්වල වෙන විදිහ මේවා නිසා මේ ගම්මු දක්වන පක්ෂපාතීත්වය නැති වෙන විදිහ වගේ දේවල්. ඉතින් මේවා කියලා මේ ප්‍රාදේශීය නායකයව මෙයාලගේ පැත්තට නම්ම ගන්නවා මේ ජර්මනිය ආයිත් නගා සිටවන්න නම් ඒවා අනිවාර්යයෙන්ම පාලනය කරන්න ඕනේ කියලා. ඉතින් මේ කැප්ටන් විලී කියන්නේ කවුද කියලා හරියට නොදන්නවා වුණත් මේ කාල් මෙයාව උඩ තියලා කොහොම හරි මේ අමාත්‍යාංශත් එක්ක කතා කරන්න මේ ප්‍රාදේශීය නායකයව කැමති කරගන්නවා. ඉතින් ගත වෙන්න ටික වෙලාවක් විතරයි. දැන් අර ප්‍රාදේශීය නායකයා මේ අමාත්‍යාංශත් එක්ක කතා කරලා දැන් අර ආචාර්ය තියල් මේ වැඩේට කැමති වෙලා. ඉතින් මේ වගේම තවත් ටික වෙලාවක් යද්දී මේ ආචාර්ය තියලුත් මේ කැප්ටන් විලීට කතා කරලා මේ වැඩේ වෙන හැටි ගැන කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ කැප්ටන් විලීට මේ මුළු කඳවුරේම තියෙන බලතල ලැබෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ කඳවුරේ ඉන්න ප්‍රධානියා වෙන්නේ මේ කැප්ටන් විලී. ඉතින් ඒ වගේම මේ අමාත්‍යාංශයෙන් අවසර දෙන්නේ ක්‍රමවත් අධිකරණ ක්‍රියාවලියක් පවත්වලා ඒකෙන් ලැබෙන තීන්දුව අනුව සුදුසු දඬුවම් දෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ අමාත්‍යාංශයත් මේකට කැමති වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. දැන් මේ තියෙන අර්බුද ASCII එයාලම මෙහි ඇවිල්ලා මේවා කරනවට වඩා මේ එක කඳවුරක හරි මේ වගකීම වෙන කවුරු හරි බාර ගන්නවා නම් එයාලා කැමති. අනික මේ හිට්ලර්ම එවපු කැප්ටන් කෙනෙක්ට ඒකට හොඳටම සුදුසුකම් තියෙන නිසා මෙයාලා උඩින්ම කැමති වෙලා මේ කැප්ටන් විලීව කිසිම සොයා බැලීමක් නැතුව ප්‍රධානියා බවට පත් කරනවා. ඉතින් මේත් එක්කම ආයිත් මේ හැන්සන්ට කතා කරන මේ ආචාර්ය තියල් දැන් එයාව ආයිත් කැඳවනවා එයාට තිබුණ සියලුම වගකීම් සහ බලතල ඉවත් කරලා. ඉතින් මේ වෙද්දී අර කලින් කපන්න ගත්තු වල දැන් කපලා ඉවරයි. ඉතින් මේකෙන් පස්සේ දැන් මේ හැන්සන් බලයෙන් පහ කරලා මෙතන මේ වැඩ වෙන්නේ මේ කැප්ටන් විලී කියන විදිහට මේ කාල් ඇතුළු දැන් මේ කිපින්ස්කි සහ අනිත් සෙබළු මේ හිර කරලා ඉන්න සොල්දාදුවෝ 30 ගානේ කණ්ඩායම් වලට බෙදලා අර වල තියෙන තැනට අරන් යන්න පටන් ගන්නවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ ඊළඟට එයාලා මුහුණ දෙන්න යන භයානක මොහොත ගැන. ඉතින් ටික වෙලාවක් යද්දි මේ කැප්ටන් විලී සහ කාල් මෙතනට එන්නේ කලින් එයාලා අරගෙන ආපු අර ගුවන් යානා නාශක කාලතුවක්කුවත් එක්ක. ඉතින් ඒ වගේම මේ වෙද්දී අර අරන් ගිය සෙබළු සේරම මේ වල ඇතුළට බස්සලා මේකෙන් පස්සේ අර කාලතුවක්කුවත් ලෝඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් හැමෝම මේ භයානක අවස්ථාවට සූදානම් වෙලා ඉද්දී මේ කැප්ටන් විලී මේ හිරකාරයුන්ගේ ප්‍රශ්න කිරීමක්වත් කරන්න නැතුව එක පාරටම අන කරනවා අර ගුවන් යානා නාශක තුවක්කුවෙන් මේ වලේ ඉන්න සෙබළු සේරටම වෙඩි තියන්න කියලා. ඉතින් මේ එක්කම මේ කාලතුවක්කුව ක්‍රියාත්මක වෙලා මේ වලේ ඉන්න සෙබළුන්ට එක දිගටම වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් මේ අමානුෂික වැඩේ දිහා මේ කැප්ටන් විලී නිහඬව බලාගෙන ඉද්දී අපිට පේනවා මේ එයාගේ යට හිත මේ අමානුෂික ක්‍රියාව දරාගන්න බැරුව කෑ ගහන විදිහ. ඉතින් ඒ වගේම මෙතන ඉන්න අනිත් හැමෝම මේක උපරිමෙන්ම රස විඳිද්දී මේ වොල්ට විතරක් කම්පා වෙලා බලාගෙන ඉන්නවා මේ එයාලා එක්කම සටන් කරපු මේ සහෝදර සෙබළු කෑලි වෙලා යන විදිහ. ඉතින් ටික වෙලාවක් මේකෙන් පහර දෙද්දී මේ මැෂින් එක හිර වෙලා තවදුරටත් වැඩ කරන්න නැතුව යනවා. ඉතින් මේක දකින මේ කාල් අන කරනවා දැන් මේ වෙඩි වැදිලා අර වල ඇතුලේ වේදනාවෙන් කෑ ගහන තාවත් මේ ඉතුරු වෙලා ඉන්න පණ අදින සෙබළු සේරටම වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න කියලා. ඉතින් මේ සේරම දිහා මේ කැප්ටන් බලාගෙන ඉන්නවා කිසිම අනුකම්පාවක් නැතුව. ඉතින් මේ කැප්ටන් විලී සහ කිපින්ස්කි මේ තරම් මේ දරුණු විදිහට හැසිරෙන ප්‍රධානම හේතුව මොකද්ද? ඉතින් ඒකට හේතුව තමයි මේ මීට දින කිහිපයකට කලින් මේ දෙන්නත් හරියට අර හිර කරගෙන ඉන්න සොල්දාදුවෝ වගේම මේ වගේ දඬුවම් විඳින්න නියම වෙලා හිටපු සාමාන්‍ය පිරිසක් වීම. ඉතින් එක පාරටම මේ අයට ලැබුණ මේ අසාමාන්‍ය බලය නිසා දැන් මේ එයාලගේ හිතේ ඇති වෙලා තියෙන ලොකු හීනමානයක්.
ඉතින් මේ කැප්ටන් විලි මේ දේවල් කරලා එයාගේ මේ බොරු ප්‍රතිරූපය සහ බලය රැකගන්න උස්ථා කරද්දී ඊයේ පෙරේද වෙනකම්ම මේ සාමාන්‍ය සෙබලෙක් වෙලා මේ කැප්ටන් විලි හින්ද දැම් මේ කමාන්ඩර් කෙනෙක් වෙච්ච මේ කිපින් ස්කිප් කරන්නේ ඒකමයි. ඉතින් මේ සරලවම කිව්වොත් මේ දෙන්න මේ උත්සාහ කරන්නේ උඹලට වඩා අපි උසස් අපි තමයි දැම් බලයලත් සොල්දාදුව කියලා මෙතන ඉන්න හැමෝටම ඔප්පු කරලා පෙන්න්න. ඉතින් කොහමුණත් මේ අමානුෂික වැඩේ දිගටම යද්දී දැම් මේ වදිහා බලාගෙන ඉදපු කලින් මේ හැන්සන් යටද වැඩකරපු සොල්දාදුවෙක් ඇවිල්ලා මේ කැප්ටන්ට අනුතුරු අඟබනවා මේක කිසිම විදිහකින් මේ ජර්මානු ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නෑ මේ වගේ අකාරුණික අමානුෂික වැඩ ගැන මට ඉහලට දන්වන්න සිද්ධ වෙනවාමයි කියලා. ඉතින් කොහමුණත් මේකට මේ කැප්ටන් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ ඒ වගේම මේ කැප්ටන් දකිනවා දැන් අර මුල ඉඳලම යාට සේවය කරපු මේ වෝල්ටත් හරිම කම්පා සහගත විදිහට එයා දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් මේවයින් පස්සේ අපිට පෙන්නවා දැම් මේ වෝල්ට ගැන මේ කැප්ටන් විලි හරිම අවධානින් ඉන්නවා මොකද මේ අමානුෂික මිනිස්සු අතරේ මේ මනුස්සෙක් විදිහට හැසිරෙන්නේ මේ වෝල්ට විතරක් නිසා. ඉතින් මේ විදිහට මේ දිවාරය නොබලා මේ වැඩේ දිගටම යද්දී දැන් අර කැප්ටන් ජුන්කට සහ කාල්ට වදයක් වෙලා තිබුණ මේ හිතකාරයෝ ඔක්කොම 30 ගානේ කණ්ඩායම් කරලා මේ විදිහට වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න මේ කැප්ටන් විලි ක්‍රියා කරනවා. ඉතින් මේ කඳවුර ඇතුළේ දැන් එයාගේ ආධිපත්‍යය පතුරගෙන දැන් අර කලින් කැප්ටන්ට දෝහිවුණ මේ කිපින්ස්කි පවා හරිම සතුටෙන් මේ කැප්ටන්ට සේවය කරනවා මේ කැප්ටන් නිසා එයාට ලැබිලා තියෙන වරප්‍රසාදවලට වහල් වෙලා. ඉතින් කොහොම හරි දිගින් දිගටම මේ දිවාරය බලන්න නැතුව මේ සොල්දාදුව සේරම මෙතන මේ එක වලේ අමානුෂික විදිහට ඝාතනය වෙද්දී දැන් මේ බොල්ට විතරක් මේවට සහභාගි නොවෙයි ඈතට වෙලා ඔහේ කම්පාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේක දකින මේ කැප්ටන් විලි මේ වෙලාවෙදි මෙයාට අන කරනවා දැන් මේ සෙබළු කෑලි වෙලා එකම ලේ මස් විලක් වෙලා තින මේ වලට බැහැලා මේක මියගියපු මිනිස්සු අතරේ තාමත් මේ පණ අදින සෙබලෙක්ව එලියට අරගෙන එයාව ඉවරයක් කරන්න කියලා. මොකද මේ කැප්ටන්ටත් දැන් ඕන වෙලා තියෙන්නේ මේවා දැකලා මේ කම්පා වෙලා ඉන්න වොල්ටවත් මේවට පුරු කරවන්න. ඉතින් මේ වොල්ට මේ වෙලාවෙදි මේ කැප්ටන්ට තියෙන ගෞරවය නිසා මෙතෙන්ට ආවත් එයාට මේක ලේසි වැඩක් වෙන්නේ නෑ. කොහොම වුණත් මේ කැප්ටන්ගේ අනට අකීකරු වෙන්න බැරි හින්දා එයා හිත හයිය කරගෙන මේ මිනිවලට බැහැලා මේ කෑලි වෙලා ඉන්න සෙබළු අතරෙන් එරි ගිහිල්ලා අර පණ අදින සෙබළව එළියට අරගෙන එයාව ඉවරයක් කරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කම්පා වෙලා ඉන්න වොල්ටත් මේකේ කොටස්කාරයෙක් වෙනවා. ඉතින් මේ අතරේ අර හැන්සන් සහ එයා යටතේ වැඩ කරන නිලධාරියා ආයිත් සැරයක් මේ ආචාර්ය තියල්ට කතා කරලා මේ ගැන පැමිණිලි කරත් දැන් මේ අමාත්‍යංශය ඒවා ඉච්චර ගණන් ගන්න පාටක් පේන්නේ නෑ. මොකද දැන් මේ මොනවා වුණත් ඒවයි වක්කීම පැටවෙන්නේ මේ කැප්ටන් විලීට නිසා. කොහොමුණත් මේ හැන්සල් මේක නිකන් අතාරින්න ලෑස්ති නෑ. එයා මේ තාව කාලිකව මෙහෙම පිටත් වෙලා යනවා සේරම නීත්‍යානුකූලව ලිඛිතව අමාත්‍යංශයට දන්වන්න ඕනේ කියලා. ඉතින් කොහොමුණත් මේවයින් පස්සේ දැන් මේ අමානුෂික සමූල ඝාතනයක් කරලා දැන් මේ කාල්ට සහ මේ කැප්ටන් ජුන්කට තිබුණ හිසරදේ අඩු කරපු හින්දා එයාලා මේ අවස්ථාව සමරන්න පාටියක් දාන්න පටන් ගන්නවා. ඉතින් මේකට මේ කාල්ගේ පෙම්වතිය වගේම කලින් හිටපු හැම සෙබලෙක්මත් සහභාගී වෙනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවෙදි මේ ඉතුරු වෙලා ඉන්න සිරකාරයන්ගෙන් සිරකාරයෝ දෙන්නෙකුට අවස්ථාවක් හම්බෙනවා මෙතෙන්ට ඇවිල්ලා නාට්‍යයක් කරලා පෙන්නලා මේ හමුදා සෙබළුන්ව සතුටු කරන්න. දැන් මෙතන සම්පූර්ණයෙන්ම මේ අමානුෂික සමූල ඝාතනය සැමරීම සිද්ධ වුණත් මේක මේ අධිකරණ අමාත්‍යාංශයට වාර්තා කරලා තියෙන්නේ මෙතන මේ සිරකාරයන්ගේ විවිධ ප්‍රසංගයක් පවත්වනවා කියලා. ඉතින් මේ කැප්ටන් කරන හැම වැඩකටම දැන් මේ කාලුත් ෆුල් සපෝට් කරනවා. මොකද එයාටත් ඕනේ මේක ඉවරයක් කරලා ඉක්මනින් මේකෙන් නිදහස් වෙන්න. කොහොමුණත් මේ පාටිය ටික වෙලාවක් මෙහෙම පැවැත්වෙද්දී හැමෝම කාලා බීලා සින්දු කියලා සතුටු වෙන්න පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවක් ගත වෙද්දී දැන් මේක මැද්දෙත් මේ කිපින්ස්කි සහ මේ කාල්ගේ නිලධාරීන් අතරේ රණ්ඩුවක් වෙන්න පටන් අරගෙන සරලවම කියනවා නම් මේ නිලධාරීන් හරියට නිකන් සත්තු වගේ මෙතන ගහ මරාගෙන හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කැප්ටන් විලීවත් කාල්වත් මේවා නවත්තන්න නම් යන්නේ නෑ. ඉතින් මේ සාදය අතරේ මේ උච්චතම අවස්ථාවට එන මේ විලී සහ කාල් ෂුටේ එයාගේ පෙම්වතිය එක්ක එකතු වෙලා අර විනෝදයේ සපේපු මේ සිරකාරයෝ දෙන්නව එතනින් වාඩි කරගන්නවා. ඉතින් මේ කැප්ටන් විලීට ඕන වෙනවා තවත් ටිකක් විනෝද වෙන්න. ඉතින් එයා මේ සිරකරුවන්ට අන කරනවා දැන් තමුන් නොකරපු වැරදි ගැන හරියට නිකන් ඇත්තටම කළා වගේ රංගපාලා පාපොච්චාරණයක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ කැප්ටන්ගේ අනට කීකරු වෙන මේ සිරකරුවෝ මේ ලොකුවට රඟපාලා කියනවා මං හමුදාවෙන් පැනලා ගියා මං මංකොල්ල කෑවා මිනී මැරුවා කියලා. ඉතින් මේක අහන් ඉන්න මේ අනිත් අයට මේක මාර විහිළුවක්. ඉතින් මේකෙන් පස්සේ මේ අවස්ථාව තියෙන්නේ කැප්ටන්ට. ඉතින් ඕනම දක්ෂ බොරුකාරයට උනත් ලොකු රහසක් කාටවත් නොකිය තනියම හංගගෙන ඉන්න එක ලොකු පීඩනයක් හින්දා
මේ බිලි මේ වෙලාවිදි තීරණය කරනවා මේක තමයි එයාගේ පීඩනය පිට කරන්න හොඳම වෙලාව කියලා. ඉතින් එයා හැමෝගම ඉස්සරහා එයා හිතේ හිදකරගෙන හිටපු ලොකුම රහස එලියට දානවා. එයා කියනවා මම මේ නිල ඇඳුම හොරකං කරා ඊට පස්සෙමං කැප්ටන් කෙනෙක් වුණා කියලා. හැබැයි ඉතින් මේ දෛවේ සරදම කියන්නේ එයා කියපු මේ තිත්ත ඇත්ත. එතන හිටපු බීපු අනිත් අයට පෙනුනේ අර සිරකරුව කරපු රඟපෑමටත් වඩා සුපිරි විහිළුවක් විදිහට. ඉතින් මේ කැප්ටන්ගේ ඇත්ත කතාව අහලා ඒක විශ්වාස නොකරපු හැමෝම ඒකට හිනාවෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොමුණත් මේ විදිහට මේ වැඩි වෙලා යන්න නැතුවම දැන් අර රණ්ඩුව මෙතන හෙන කලබලයක් බවට පත්වෙලා මේ සොල්දාදුව දැන් හොඳටම බීලා තමන්ගේ අය එක්ක ගහමරා ගන්න වගේම මෙතන පිස්සෝ වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ මේ වෙලාවෙදි මේ සිලකාරයක් කියන කතාවකට කේන්ති යන කාලුත් මේ වෙලාවෙදි මෙතනින් නැගිටලා යනවා අර සෙබළු කරන වැඩේ නවත්තන්න. ඉතින් මේ අතරේ අපිට පේනවා දැන් අර පිස්සෝ වගේ මෙතන මේ පිස්සු නටපු සොල්දාදුවෝ අර සිරකාරයෝගේ කුටිවලටත් පැනලා ඒවා ඉන්න සමහර අය බලෙන්ම එලියට ඇදගෙන යන විදිහ. ඉතින් දැන් මෙතන මේ හැමෝම පිස්සෝ වගේ හැසිරෙන්න පටන් ගත්තු හින්දා මේ කැප්ටන් මෙතනින් පිට වෙලා යද්දී මේ කාල් මේවා පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවෙත් තමයි මෙයාලා දකින්නේ දැන් මේ කාල්ගේ යටතේ ඉන්න ප්‍රධාන නිලධාරියා වගේම අර කිපින්ස්කිත් කලින් අර අරගෙන ආපු සොල්දාදුවන්ට අමානුෂික විදිහට පහර දෙනවා. ඉතින් මේක දැකලා මේ කාල්ට ගොඩක් කේන්ති යද්දී තාමත් අර කිපින්ස්කි අර මනුස්සයට එක දිගටම ගහනවා මේ කැප්ටන්ගේ අනත් නොසලකා හැරලා. ඉතින් මේ කිපින්ස්කි කියන්නේ නිකන් සයිකෝකාරයෙක් වගේ අනිත් අයට වඩා ලේ දකින්න මිනි මරන්න ආසාවෙන් ඉන්න අමනුස්සයෙක් කියලා එයා ආයි මේ වයින් ඔප්පු කරනවා. ඉතින් කොහොමුණත් මේ වෙලාවෙදි මේ කාල් මේ කැප්ටන්ට බලපෑම් කරනවා මේවා මේ විදිහට කරන්න දෙන්න එපා. මෙතන නීතියක් තියෙනවා මේ දේවල් ඒ විදිහට වෙන්න ඕන කියලා. ඉතින් මේක අහලා මේ කිපින්ස්කි බලෙන්ම අයින් කරන කැප්ටන් මේ සිරකාරයෝ 4 දෙනාව අල්ලගෙන එයාලගේ අත් ගැටගහලා මේ කැප්ටන්ට තියෙන බලතල අනුව මෙයාලව මරණයට නියම කරනවා. ඉතින් මේ කැප්ටන් මේ 4 දෙනාට දුවන්න කියලා අන කරනවා එක්කෙනෙක් හරි බේරුණොත් ඒ බේරිච්ච එක්කෙනාට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක නිකම් මේ කැකිල්ලේ නඩු තීන්දුවක් වගේ වුණත් කැප්ටන් විලි මේ කරන්නේ මේ කිපින්ස්කිව වගේම මේ කාල්වත් එයාගේ පැත්තර නම්ම ගන්න එක. මොකද මේ කාල්ට ඕනේ මේ ජර්මානු ප්‍රතිපත්තිවලට අනුකූලව මිනී මරන්න සහ මේ කිපින්ස්කිට ඕනේ කොහොම හරි ලේ දකින්න එහෙම නැත්තම් මිනී මරන්න. ඉතින් මේ දෙපාර්ශවයම මේ කැප්ටන් යටතට ගන්න නම් මේ දෙපාර්ශවයම සතුටු කරන්න වෙනවා. ඉතින් කොහොම හරි මේ අසරණ හිරකාරයෝ දුවන්න පටන් ගනිද්දී මේ කැප්ටන් පළවෙනියට වෙඩි තියලා මරලා දාලා මේ දෙවනියව මරන්න අන කරනවා අර යාලගේ උත්සවයේ හිටපු සිරකාරයෙක්ට. ඉතින් මෙයා මේ කැප්ටන්ගේ අනට කීකරු වෙලා මේ දෙවනියව මරද්දී මේ තුන්වෙනියව මරන්න අවස්ථාව හම්බෙන්නේ අර එතන හිටපු අනිත් සිරකාරයට. ඒත් මේ වෙලාවෙදි මෙයා මේ කැප්ටන්ලා කරන මේ අමානුෂික වැඩ ප්‍රතික්ෂේප කරලා මේ වෙලාවෙදි සිය දෙවි නසා ගන්නවා. ඉතින් මේක දකින දැන් අර කලින් වෙඩි තියපු සිරකාරයා මේ වැටිච්ච තුවක්කුව අරගෙන මේ තුන්වෙනියවත් මරලා දානවා. ඉතින් මේ වෙද්දි මේ කැප්ටන්ගේ තුවක්කුවේ උණ්ඩ ඉවරයි. ඉතින් දැන් මේ ඉතුරු වෙලා ඉන්න කෙනාව දකින අර කාල්ගේ පෙම්වතිය මෙයාට වෙඩි තියන්න ගනිද්දී දැන් අර මෙච්චර වෙලා මෙතනට වෙලා බලාගෙන හිටපු හැමෝම මේ අවසාන සිරකාරයාට වෙඩි පිට වෙඩි තියලා එයාවත් හරිම අමානුෂික විදිහට මරලා දානවා. ඉතින් මේක අවසන් වෙද්දී අර වෙඩි තියපු සිරකාරයාව එයාගේ කණ්ඩායමට බඳව ගන්න මේ කැප්ටන් විලි මේ හැමෝම ලස්සන්ට පාලනය කරනවා මේ කිපින්ස්කිවත් ඇතුළුව. ඉතින් මේකෙන් පස්සේ පහුවදා උදේ කැප්ටන් එයාගේ මේ කලිසමේ දිග වැඩි හින්දා මේක සේවකයෙක්ට කියලා මහමහා ඉද්දී මෙතනට එන්නේ බොල්ට මේක දැක්කම තේරුම් ගන්නවා මේ විලි කියන්නේ කැප්ටන් කෙනෙක් නෙමෙයි මෙයා බොරුකාරයෙක් කියලා. හැබැයි මෙයා මේ කැප්ටන්ට විරුද්ධ වෙන්නවත් ඒක ගැන අහන්නවත් යන්නේ නෑ. එයා මේ වෙලාවෙදී මේ එළියේ ඉඳන් කතා කරන කාල්ටත් මේක ඇතුළට එන්න නොදී එයාව නවත්තනවා. ඉතින් කොහොමුණත් මේ කාල් ඇවිල්ලා තියෙන්නේ විශේෂ හමුදා කණ්ඩායමක් එක්ක දැන් මේ නගරවල පරීක්ෂාවක් කරන්න යන්න අවසර ඉල්ලන්න. ඉතින් මේ කලිසමත් නැතුව මේ වෙලාවෙදි මෙතනට එන මේ කැප්ටන් මේකට අවසර දීලා අන කරනවා දැන් මේ ගම්මුන්ව මංකොල්ල කන ගෙවල් බිඳින සහ මේ දූෂණය කරන උන්ව අහුවෙච්ච තැන ඉවරයක් කරන්න කියලා. ඉතින් දැන් මේක පිළිගන්න කාල් මෙතනින් පිටත් වෙලා යනවා එයාගේ රාජකාරිය කරන්න. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ කැප්ටන් යන්නේ අවන්හරට. දැන් එයා මේ වෝල්ටට කියලම එයාගේ කලිසම හදාගෙන. ඉතින් දැන් මේ වෝල්ට ඇත්ත දන්නවා. ඒ වුණත් එයා මේ තාමත් මේ කැප්ටන්ට අවංකව සේවය කරනවා. ඉතින් මේවයින් පස්සේ අපිට පෙන්නනවා දැන් මේ කාලුත් මේ කඳවුරෙන් නැතුව මෙයාලා මෙතන පාටියක් දාලා හොඳටම බීලා පිස්සුවෙන් නටන විදිහ. ඉතින් මේ විදිහට දැන් කාලය ගත වෙලා ගිහිල්ලා දැන් අර කලින් රාජකාරියට පිට වෙලා ගියපු කාල් ආයිත් කඳවුරට එනවා. ඒත් මේක එයා යද්දි තිබුණා වගේ නෙමෙයි. දැන් මෙතන ආරක්ෂාවට එක සෙබලෙක්වත් නෑ. ඒ වගේම අර සිරකාරයොත් මේ තැන් තැන් වල මරලා දාලා.
ඉතින් ඒ වගේම මේ වෙලාවෙදිම දැම් මේ කිපින්ස්කි කැප්ටන් වගේම අර කාල් යටත ඉන්න ප්‍රධානය පවා හොඳටම බීලා වෙරි වෙලා වැනි මේ අවන් හලෙන් එලියට එනවා. ඉතින් දැම්ම සිරකාරට වෙලා තියෙන දේ ගැන කාල්ට හිතා ගන්න පුළුවන්. ඉතින් මේක නිසා මේ කේන්ති ගිහිල්ලා මේ කාල් මේ පැත්තට එන්න හදනවත් එක්කම එයාට වැඩි දුරක් එන්න හම්බෙන්නේ නෑ. මේ වෙලාවිදි කාලතුවක්කු ප්‍රහාරයක් වැදිලා මෙයා නිකම් බැලුමක් වගේ කෑලි වලට පුපුරල යනවා. ඉතින් මේත් එක්කම මේ කඳවරේ හැම තැනකටම මේ කාල්තුවක්කු ප්‍රහාර වැදිලා විනාශ වෙනවා. බලද්දි මේ බ්‍රිතාන්‍ය හමුදා සහ බ්‍රිතාන්‍ය ගුවන් යානා මේ කඳවුරට පහර දෙන්න පටන් අරගෙන. ඉතින් මේක නිසා මෙතන ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඉතින් මේකෙන් පස්සේ දැන් මේ කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා බිමටම සමතලා වෙලා. ඒත් වාසනාව කියන්නේ මේ කැප්ටන් විලි, වෝල්ටර් සහ කිපින්ස්කි ඇතුළු මේ කැප්ටන්ගේ කණ්ඩායමේ කිහිප දෙනෙක්ම ඉතුරු වෙලා. ඉතින් මේ වෙලාවේදී මේ කැප්ටන් එයාගේ කණ්ඩායම ආයිත් එක්රැස් කරලා මේ වෝල්ටර් සහ කිපින්ස්කිව ප්‍රධාන හමුදා පොලිස් තනතුරට උසස් කරනවා. ඒ වගේම මේ කැප්ටන් අනිත් අයවත් මේ සාජන් තනතුරට උසස් කරනවා. ඉතින් දැන් මෙයාලා මෙහෙන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට කාලය ගිවිලා ගිහිල්ලා ටික වෙලාවක් යද්දි මෙයාලා එන්නේ මෙහෙ තියෙන නගරයකට. ඉතින් දැන් මේ කැප්ටන් හදන්නේ මේකත් අල්ලගන්න. ඉතින් මෙතනට එද්දිම මේ කැප්ටන් දකිනවා මෙහෙ තියෙන මේ අවන්හලක සුදුකොඩි දාලා තියෙනවා. ඉතින් මේ සුදුකොඩි දාලා තියෙන්නේ එයාලා මේ මිත්‍ර පාර්ශවයේ හමුදා වලට යටත් වෙනවා කියලා පෙන්වන්න. ඉතින් මේක මේ ජර්මනියට ද්‍රෝහී වීමක් විදිහට සලකන මේ කැප්ටන් මේ වෙලාවේදී මේක මේ අයිතිකාරයව වෙඩි තියලා මරලා දානවා. ඒ වගේම එයා මේ මිනිස්සුන්ට කියනවා මේ නගරය තාමත් අයිති මේ ජර්මන් හමුදාවට. මේ හිට්ලර්ගෙන් එයාට ලැබුණ බලතල අනුව නැවතත් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක නිසා මෙහි හැමෝම ඒ නීතියට යටත් වෙලා වැඩ කරන්න ඕනි කියලා. ඉතින් මේකෙන් පස්සේ මේ නගරයේ තියෙන හොඳම හෝටලය අල්ලගන්න මෙයාලා මෙතනින් යන එන හැමෝගෙන්ම මේ වස්තුව මංකොල්ල කන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කාන්තාවන් පවා මුදලට ගෙන්නගෙන මේ හෝටලය ඇතුලේ සුළු සැප විඳින්න පටන් ගන්නවා. ඉතින් කොහොම වුණත් මේ වෙද්දි මේ කැප්ටන්ට තේරෙනවා මේ කිපින්ස්කි ගානට වැඩි මෙයා හැම වෙලාවෙම මේ කැප්ටන්වත් ඉක්මවා යන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේවයි ප්‍රතිඵලයක් විදිහට දැන් මේ කිපින්ස්කි මෙච්චර කාලයක් කරපු වැරදි වලට දඬුවම් දෙන්න මේ කැප්ටන් තීරණය කරනවා. ඉතින් මේ වෙලාවෙදි මේ කැප්ටන්ට තියෙන බලතල අනුව ක්ෂණික උසාවියක් පවත්වලා ඉතින් මේකට අනුව මංකොල්ලකෑම් මිනිමැරීම් වගේ වැරදි ගණනාවකට මේ කිපින්ස්කි වැරදිකරු වෙනවා. ඉතින් මේ කැප්ටන් නියෝග කරනවා එයාව වෙඩි තියලා මරලා දාන්න කියලා. ඉතින් ඒ වගේම අපිට මේ වෙද්දි පේනවා දැන් මේ බලය ධනය සහ මේ සියල්ලම එක්ක කලින් මේ මිනිමැරීම පිළිකුල් කරපු මේ වෝල්ට පවා දැන් මේ වෙද්දි වෙනස් වෙලා එයත් දැන් කිසිම පැකිලීමක් නැතුව මේ කැප්ටන්ගේ අනට කීකරු වෙලා මිනි මරන්න සූදානම් වෙනවා. ඉතින් කොහොම හරි මේ සියලුම වැරදි මේ කිපින්ස්කි පිටින් යවන කැප්ටන් විලි මේ වෙලාවේදී එයාව මරලා දානවා. ඉති මේවයින් පස්සේ අපිට පෙන්න්නනවා මේ විදිහට මෙයාලා මේ කඳවුර ඇතුළේ කලා වගේම මෙහෙත් සාධ පවත්වන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙද්දී අර කඳවුරේ මේවට සහභාගි නොවී හිටපු වෝල්ට පබා දැන් මේ සැපේට ධනයට ලොල්වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඉතින් කොහොම හරි මේ විදිහට මේ කැප්ටන් විලි මෙහෙත් හරිම සතුටින් විනෝදෙන් කාලය ගත කරනවා. මෙහි නගර වැසියන්න බය කරගෙන එයාලව මංකොල්ල කාගෙන. ඉතින් මේ විදිහට ගත වෙන්න දින කිහිපයක් විතරයි. දැන් මේ කැප්ටන් විලි මේ නගරය අල්ලගෙන මෙහි කරන අසාධාරණ වැඩ ගැන මෙහි හමුදා පොලිසියට පැමිණින් ලැබිලා මෙයාලා සද්ද නැතුව මේ හෝටලයට කඩා පැනලා මේක වටලන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙද්දිත් මේ සුපුරුදු විදිහට බීලා පාටි දාලා මේ සත්තු වගේ තැනතන වැටලා ඉන්න මේ සෙබළුන්ව මේ පොලිසිය අත්අඩංගුවට ගනිද්දී ඊළඟට යන්නේ මේ කැප්ටන් හොයාගෙන. ඉතින් මේ කැප්ටන් විලි මෙයාලව දැකලා ඉක්මනින්ම දොර වහගෙන එයාගේ සේවා පොත කෑලි වලට ඉරලා මේ වෙලාවේදී කන්න පටන් ගන්නවා. මොකද එයා දැන් හොඳින්ම දන්නවා කලින් වගේ බොරු කියලා නාට්‍ය දාලා දැන් නම් බේරෙන්න බෑ කියලා. ඒත් අවසාන මොහොතේ මේ කටේ තිබුණ කොළ කෑල්ලක් අල්ලගන්න මේ පොලිස් නිලධාරියා අවසානයේදී හොයා ගන්නවා මේ ඉන්නේ කපිතාන් කෙනෙක් නෙමෙයි මේ සාමාන්‍ය සෙබලෙක් කියලා. ඉතින් මේ බඩගින්න සහ සීතලේ මැරෙන්න ගියපු මේ අවුරුදු 19ක කොල්ලා දැන් මේ කැප්ටන් කෙනෙක් විදිහට මුළු ජර්මන් හමුදාවම රවට්ටලා අසරණ ජීවිත සිය ගාණක් විනාශ කරලා අවසානයේදී මේ විදිහට නීතියට කොටු වෙනවා. හැබැයි මේකෙන් පස්සෙත් වෙන්නේ විශ්වාස කරන්න බැරි දෙයක්. මේකෙන් පස්සේ මේ විලි හෙරෝල්ඩ් ජර්මනියේ ඉහළම යුද අධිකරණයට පමුණුවලා දඬුවම් දෙන්න මේ නඩුව විභාග කරද්දී මෙතන ඉන්න මේ ඉහළ නිලධාරීන් මෙයා කරපු වැඩ ගැන අහන් ඉඳලා කියනවා මෙයා සාමාන්‍ය සෙබලෙක් වුණත් ජර්මනියේ සැබෑම නායකයෙක් වගේ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. ඒක නිසා මේ වගේ මිනිස්සෙක් නිකරුණේ මරලා දාන එක අපරාධයක් කියලා. ඉතින් ඒක නිසා මෙයාව නැවතත් සීමා සහිත නිදහසකට යටත් කරලා යුද පෙරමුණේ යුද්ධ කරන්න යවන්න කියලා නියෝග කරනවා. මොකද දැන් මේ ජර්මනිය පැරදෙන්න ඔන්න මෙන්න ඉන්න හින්දා මේ නායකයෝන්ගේ අදහසක් තියෙනවා මේ ජර්මනිය අනාගතයේදී පැරදුනාට කවදා හරි මේ විලි වගේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සු එකතු කරගෙන රහස් ප්‍රභූ සංවිධානයක් ගොඩනගලා මේ පරාජයෙන් පස්සෙත්
එයාලගේ වැඩ ඉදිරියට කරගෙන යන්න. ඉතින් මේ වාසනාව උපදින්ම අරගෙනාපු විලි අච්චර ජන සංහාරයක් කරලත් අවසානයේ මේ විදිහට නිදහස් වෙනවා. ඉතින් කොහමුණත් ආයිත් මේ විලීව මේ යුද්ධ කරන්න යව්වත් සති දෙයක් වගේ කාලයකට පස්සේ අපිට ආයිත් පෙන්නනවා මේ විලී ආයිත් සැරයක් මේ හමුදාවෙන් පැනල යන විදිහ. ඉතින්ම චිත්‍රපටය අවසන් වෙන්නේ මෙයා ආයිත් මේ කැලේ මැදින් පැනල යද්දී මිනිස් ඇටකටු සියගානක් උඩින් ගමන් කරන දර්ශනයකින්. ඉතින් මේකින් අදහස් කරන්නේ එයා තාමක් ජීවත් වෙන්නේ අර එයා සමුල ඝාතනය කරපු සිය ගානක් අසරණ මිනිස්සුන්ගේ ජීවිත මතින් කියලා. ඉතින් මේ චිත්‍රපටිය මේ විදිහට අවසන් වනත් මේ විලීගේ කතාවනං අවසන් වෙන්නේ නෑ. එයා මේ ජර්මන් හමුදාවෙන් පැනලා ගිහිල්ලා නැවතත් මේ සති කිහිපයකට පස්සේ 1945 මැයි 23 වෙනිදා මේ ගෙදරකට පැනලා පාන්ගෙඩියක් හොරකම් කරන්න යද්දී මේ විලීව එංගලන්තයේ රාජකීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නවා. ඉතින් කලින් මේ ජර්මන් අධිකරණය ඉස්සරහා වගේ රංගපාලා බොරු කියලා මේකින් බේරෙන්න උත්සාහ කළත් අවසානයේදී එයාට සිද්ධ වෙනවා එයාගේ භයානක අතීතය ගැන මේ එංගලන්තයේ රාජකීය හමුදාවට එලි කරන්න. ඉතින් මේක නිසා මේ සමූල ඝාතන වලට වගේම තවත් මේ යුද වැරදි බොහොමයකට වැරදිකරුවෙක් ලෙස ඔප්පු වෙලා 1946 නොවැම්බර් 10 වෙනිදා මේ විලි ගිලටීනයට නියම වෙලා එයාගේ හිස ගසා මරා දමනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ නිල ඇඳුමකින් මුළු හමුදාවක්ම රවට්ටලා අසරණ ජීවිත සිය ගානක් නරා දාපු මේ එම්ස්ලන්ඩ් හි අලුගෝසුවගේ කතාව අවසන් වෙන්නේ. ඉතින් ඒ වගේම මේ චිත්‍රපට ඉවර වෙද්දී මේ ක්ලෝසින් ක්‍රෙඩිට් දර්ශනය අතරතුර මේ අධ්‍යක්ෂකවරයා හරිම අපූරු ඒ වගේම හිතන්න යමක් ඉතුරු කරන දර්ශනයක් පෙන්වනවා. නිකමට හිතන්න මේ කැප්ටන් විලී වගේ රාක්ෂයෙක් අද කාලේ මේ වර්තමාන සමාජයේ හිටියොත් මිනිස්සු කොහොම ප්‍රතිචාර දක්වයිද? ඉතින් මේ දර්ශනයෙන් මේ අධ්‍යක්ෂකවරයා මතු කරන ඇත්ත තමයි කාලය වෙනස් වුණාට මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ බලය සහ තනතුරු ඉස්සරහා මේ මනුෂ්‍යත්වය අමතක කරන මිනිස්සු එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳී. ඉතින් ඒ වගේම අදත් මේ නිකම්ම නිකන් නිල ඇඳුමකට පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ව බය කරන්න, රවට්ටන්න වගේම පාලනය කරන්න. ඉතින් ඔයාලා හිතන විදිහට මේ වර්තමාන ලෝකය තුල තවත් හිට්ලර් කෙනෙක් බිහි වෙන්න ඉඩක් තියෙයිද? ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. ජය වේවා.